ගමේ අපිට තිබුණ වෙන එකක්. ඒක සම්පූර්ණ ගැමි නාට්‍ය. සමහරට පුංචි කාලේ ඉඳන් සමහරට මට කතා කරනවා මේ බෙර ගහන කෝලන්න අපි. සංගීත ගුරුවරයා කිව්වා ඒක නඩ අහලා දීලා මෙන්න මේ හඬ බටලායෙන් ගන්න කියලා. මම එකපාරෙන් ගත්තා. ඔව් ඒක තහනම් වුණානේ. ඒකට තහනම් කළා පෙස්සමක් දැම්මා. මම අලුත් ගෙනවන වල කියන එක දැම්මා. දැන් මට දැන් මාර ලැජ්ජාව මේකද මගේ සින්දුව අහන්න මේ ඔක්කොම කොල්ලයක් තිබුණා මේ මිනිස්සුන්ට කරදර. ඒක තියෙන නටන්න තියෙනවා, මන්ත්‍ර කියන්න තියෙනවා, මොකද්ද දාට කුරාලෙට නගින්න තියෙනවා, ගොවිතැන් කරන්න තියෙනවා, ඕලන්නට උගන්නන්න තියෙනවා. ඒ සේරම ටික මට පුළුවන්. උතුම් බුදුරුවනේ සෝතුරු දහම් සරණේ සමග සංග සරණේ සදා වඳින මෙතුම් සරණේ. අයිබෝවන්. අද ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වැන්නේ බක් මස අව 9ක නම් තිතිලා ත්‍රිවිධ. ඉතින් අද උපේක්ෂා ටීවී අපි මේ ඉදිරියට එන්න තියෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි දන්නවා අපිට සිංහල හින්දු අලුත් අවුරුද්ද කියපු ගමන් අපිට විවිධ චරිත විවිධ ගීත අපේ ඔළුවට එනවා. ඉතින් ඒ අතරින් ඉහළින්ම සිටින පුද්ගලයෙක් ඉතා විශිෂ්ට ජ්‍යෙෂ්ඨ චරිතයක් තමයි ආචාර්ය රෝහණ බැද්දගේ ශූරින් කියලා කියන්නේ. ඉතින් අද උපේක්ෂා ටීවී අපි ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙන්නේ ආචාර්ය රෝහණ බැද්දගේ ශූරින් සමග පිළිසඳරක්. අපි ඔබට ආරාධනා කර සිටිනවා අපත් සමග මේ වැඩසටහනේ අවසානයේ තෙක් රැඳී සිටින ලෙසට. ඉතින් උපේක්ෂා ටීවී අපි ඔබතුමාව අපේ මේ වැඩසටහනට ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. අද මේ පිළිසඳරේදී අපි ඔබ වෙත විශේෂයෙන්ම ගෙන ඒමට බලාපොරොත්තු වෙන්නේ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව වගේම අපේ හෙළ ජනශ්‍රුතිය පිළිබඳව. ඉතින් මුලින්ම අපි අපේ ආචාර්ය රෝහණ බැද්දගේ සූරින්ව සම්බන්ධ කරගෙන තියෙනවා. අපි එතුමාගේ කුඩා කාලය පිළිබඳව එතුමාගේ ජීවන තොරතුරු පොඩ්ඩක් කතා කරලා ඉමු. ඉතින් ඔබතුමාගේ කුඩා කාලය පිළිබඳව පොඩි සඳහන් කිරීමක් කරනවා. ඔව්. මම පුංචි කාලේ යන්තම් බහ තෝරන කාලේ ඉඳලාම වැඩිහිටියන් අතර හැදුනේ. ඔවුන්ගේ ගායන වාදන ඒව මට නිකම් ආවා ඒගොල්ලොත් එක්ක. මගේ ගෙදර අම්මා තාත්තා දෙන්න කිසිම කලාකාරයෝ නෙමෙයි. අද ගොවියෝ. ගමේ හිටිය ඕන තරම් කලාකාරයෝ. එක කන්සලට දක්ෂයි. එතකොට දේව මඩු නැටුම් බලිශාන්තිය, කෝලම් නැටුම්, කතුන්චිලාව, එතකොට රබන් නැටුම, රබන් සෙල්ලම මේ හැම එකක්ම ගමේ තිබුණා. දැන් සැරසිල් මෝස්තර ඒවා පවා ඒවට දක්ෂ අය හිටියා වෙනම. ඉතින් එක්කෙනෙක් නෙමෙයි සමහරට කීප දෙනෙක් ඉන්නවා. එතකොට දැන් ඒගොල්ලොත් එක්ක මම ආශ්‍රය කළා. ඒගොල්ලන්ගේ ඒවට සම්බන්ධ වෙලා පුංචි කාලේ ඉඳලම සමහරට පුංචි කාලේ ඉඳන් සමහරට මට කතා කරනවා මේ බෙර ගහන කෝලන්න අපි. කොළඹ මඩු බෙර ගහන. ඒත් මම කරනවා. ඒ වගේ මේ එහෙම මට අහගෙන ඉඳලා පුරුදුයි. ඉතින් ඒක පොඩි කාලේ ඉඳලා දිගටම මට ආභ්‍යාසය වෙච්ච දෙයක්. ඒක නිසා මේ මට 아무තු දෙයක් නෙමෙයි ගම කියන්නේ. ගම සංගීතය කියන්නේ, ජන සංගීතය කියන්නේ, ජන කවිය කියන්නේ මට 아무තු දෙයක් නෙමෙයි. මට ඒකට ඉබේම සම්බන්ධ වෙච්ච දෙයක්. ඒකයි. ඔබතුමා නිතරම සඳහන් කරන දෙයක් තමයි ඔබතුමාගේ මේ ගම හොරණ උඩුව ප්‍රදේශයේ මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන මමත් රයිගම් කෝරළේ හොරණේ තමයි මගේ ගමත්. ඉතින් ඔබතුමාගේ මේ රයිගම් කෝරළේ හොරණ පිළිබඳව යම් සඳහන් කිරීමක් කරනවා ඔබතුමා. ඔය ඉතින් රයිගම් කෝරළේ හොරණ කියන්නේ දැන් අපේ උඩුව කියන ගමට යාව තියෙන විශාල නගරේ හොරණ. එතකොට හොරණින් බිහිවෙච්ච කලාකාරයෝ රාශියක් ඉන්නවා. දැන් ඉන්නවා ජනක් ප්‍රේමලාල් මහත්තයා ඉන්නවා. එතකොට මේ හේමසිරි ලියනගේ ආවේ හොරණින්. හොරණින් ආපු උගක් ජනක් ප්‍රේමලාල් මහත්තයාගේ නාට්‍යයත් එක්ක බැඳිච්ච අය. එතකොට වෙන නාට්‍ය කරන අය, සංගීත කරන අය හොරණින් බිහිලා තියෙනවා. ඒකට උගක් හේතුලා තියෙන ශ්‍රීපාලි මහාවිද්‍යාලය. ශ්‍රීපාලි සංගීතයට මුල් තැන දීපු තැන. දැන් වීරසේන කුමාරතුංග වගේ අභිනය ශ්‍රීපාලි. එතකොට අනංගලාල අතකෝරළ එහෙම කියලා ඉන්නවා. ඒ පස් පරණම අය. සතිස්චන්ද්‍ර අතකෝරළ. ඔයගොල්ලෝ ශ්‍රීපාලියේ හිටපු අපේ කවුද සාගෝල්තුමා විවෘත කරන බෙන්ගාල් සංගීත ගැන ගත්ත කට්ටිය. ඉතින් ඒගොල්ලන් එහෙම හිටියා. අනිත් පැත්තෙන් අපේ මේ විද්‍යාරත් පිරිවෙනේ තව කට්ටියක් එහෙම හැදුනා. ඔහොම නාට්‍යකාරයෝ, සංගීතකාරයෝ ඔහොම
එක එක තැනින් විවුණා හොරණ ටවුන් එකේ. ගමේ අපිට තිබුණා වෙනම එකක්. ඒක සම්පූර්ණ ගැමි නාට්‍ය. ඒක මේ ඒක මේ මට කියන්න පුළුවන් මේ ඒක මොකද්ද මේ අපි කියන්නේ ස්කෝල සිලබස් එක කියන්නේ ඔව්. ඒක ඒක මේ හදපු එකක්. හ්ම්. දැන් හදපු නැති එකක් තමයි ගමේ තියෙන්නේ. හ්ම් හ්ම්. ගමේ සිලබස් එකක් නැහැනේ. ගමේ ඕන දෙයක් තියෙනවා. එතකොට සීමා වෙලා නැහැ. සීමා නැහැ. ඒක අවිධිමත්. විධිමත් අධ්‍යාපනය තමයි සිලබස් එකක් තියෙන්නේ. විධිමත් එකට ගොඩක් අරගෙන තියෙනවා. අරගෙන තියෙන්නේ පරිණිමෙන් අරන් එකතු කරලා හරි ගැස්සලා ඒකට කොටසක් තියෙනවා කරන්න. ඒක කළේ නැත්තම් පාස් වෙන්නේ නැහැ විභාගයෙන්. ඒක කරන්න ඕනේ. දැන් එහෙම එකක් නැහැ අපිට විධිමත් එකක් නැහැ. අපට අවිධිමත් අධ්‍යාපනයක්. ඔය හරි මොකෙන් හරි හැමතිස්සෙම ඉගෙන ගන්නවා. අපි ලිඳලකට ගියත්, වැවට ගියත්, ගහකට ගියත්, සොයිල් වලට ගියත් ඒක හැමතැනකම අපට අධ්‍යාපනය ලබන දේවල් තියෙනවා. එහෙම ලබපු අධ්‍යාපනයක් අපිට තියෙන්නේ. ඒකන්ද මට ඒක විධිමත් නැති අධ්‍යාපනයක් තියෙන්නේ. සමහරවිට මට ඕන එකක් දැන් ඉස්කෝලේ උගන්වනවා විෂය. සිංහල උගන්වනවා, සාහිත්‍ය උගන්වනවා, භාෂාව උගන්වනවා. ඉතින් ඕවා ඉතින් ඉගෙන ගත්තට ඒකෙන් සීමා වෙන්නේ නැහැ මට. මම ගෙදර ඇවිල්ලා හිටන් මේවත් බලනවා. ඒක දැනුත් තියෙන පුස්තකාල එහෙම තියෙනවා බලන්න වෙන. නමුත් ඒකටත් වඩා වෙනස්. ඉතින් මට ඕනේ ඒවා තෝරගෙන බලන්න ඉගෙන ගන්න. ඉතින් ඒ විදිහට අපට තියෙන විධිමත් විදිහට ඔබතුමා මේ හොරණින් බිහි වුණු කලාකරුවන් පිළිබඳව කතා කරපු නිසා මම තවත් ඒකට එකතු කරන්න කැමතියි. විශේෂයෙන්ම නර්තනය ජන සංගීතයේ පැත්තෙන් ගත්තොත් හඳපාංගොඩ සේදරමන් ගුරුන්වහන්සේ, පොකුණුට ඇන්ඩි ගුරුන්වහන්සේ, ඒ වගේ විශාල කලාකරුවන් පිරිසක් හොරණින් බිහි වෙලා තියෙනවා. ඒ වගේම කවි පැත්තෙන් ගත්තොත් මීමන ප්‍රේමතිලක ආදී මහත්වරුන්, ඊට පස්සේ සංගීතය පැත්තෙන් ගත්තොත් ආචාර්ය රෝහණ බැද්දගේ ශූරින්, ඒ වගේම පියසිරි විජේරත්නයන්, වීරසේන ගුණතිලක මහතා, ඒ වගේ ගොඩක් අය මේ හොරණ තමයි මූලික අධ්‍යාපනය තමන්ට ලැබුණේ. ඒ වගේ හොරණ මූලික කරගෙන බිහි වුණු කලාතරු තමයි ඒ. ඔබතුමාගේ ඊළඟට මම දැනගන්න කැමතියි ඔබතුමාගේ පාසල් අධ්‍යාපන කාල පරිච්ඡේදය, ඒ වගේම ඔබතුමා මේ ගුරුවරයෙක් වශයෙන් සේවය කරනවා. ඒ පිළිබඳවත් දැනගන්න කැමතියි. මම ගමේ ඉස්කෝලේ පහේ පන්තියට යනකම් ඉගෙන ගත්තේ. 6 ඉඳලා තක්ෂිලාවට ආවේ. එතකොට අපි ගමෙන් තක්ෂිලාවට එනකොට සම්පූර්ණ අපි වෙනස් වුණා. අපිට අඳින් සින්තමුණා කලිසම් ඇදලා අපත් ගන්න. ගෙදර ගමේ ඉස්කෝලේට යනකොට ඒව නෑ. අපට ඕන විදිහට ගියා. දැන් අපට ඕන විදිහට බෑ. ගමේ මෙහෙ තක්ෂිලාවට ඕන විදිහට හැද ගහනවා. තක්ෂිලා මල්දැලි මෙතෙන්ට පේනවා. ඒකට අපි වෙනම හැද ගහනවා. ඒකත් අල සිලබස් එක වගේ තමයි. ඒකත් විධිමත් විදිහට අපි හැදෙන්න ඕනේ. දැන් අවිධිමත් අපි හඳුන් පවා ගෙදර ඉන්නකොට නේද? ගෙදර ඉන්නකොට අපිට විධිමත් එකක් නැහැ නේ, නියමයක් නැහැ කාගේවත් මෙහෙම කරපන් කියලා. දැන් මම හැබැයි අධ්‍යාපනයේදී එහෙම බෑ. මෙහෙම කරන්න ඕනේ කියලා තියෙනවා. ඒක ඉස්කෝලේට ආපුවම වෙනසක් වුණා. දැන් මගේ ජීවිතේ ලොකු පෙරලියක් වුණා වේදනාව. එතකොට ඒ වගේම විෂය මාලාව වෙනස් වුණා. විෂය මාලාව තිබුණා අපට වඩු වැඩිනම් තියෙනවා. වඩු වැඩ අප ගෑනු ළමයින්ට මොනවද රෙදි වියන ඒවා මේ පේස කර්මාන්ත. එතකොට යකඩ වැඩ බඩු වැඩ ඒවා තිබුණා. ඒවත් එක්ක සම්බන්ධ වුණා අපි. ඒ වඩු වැඩ නම් ඉතින් මම කරේ නැහැ. නමුත් කරපු නැහැ තිබුණා කරන්න. සංගීතේ නැටුම් ඒවා ගමේ ඉස්කෝලේ තිබුණේ නැහනේ. ඒවට සම්බන්ධ වුණා. දැන් මට දැන් සංගීතය හෝ නැටුම් දෙකෙන් එකයි ගන්න පුළුවන් කෙනෙකුට. පන්තියට යනකොට සංගීත කට්ටිය වෙනම වෙදිට යනවා. නැටුම් කට්ටිය වෙන නැටුම් එකට වෙදිලා යනවා. මට එහෙම එකක් උනේ නැහැ. මට ගුරුවරු ඉඩ දුන්නා ඕන හැකට යන්න. ඉතින් මට ඒ පොඩි chance එකක් උනා. මම නැටුම් එකටත් යනවා සංගීතයටත් යනවා. ඉතින් ඒක දෙකටම ගිහිල්ලා මට ඉතින් ඒක දෙකම ආවා. සංගීතයක මට එක දවසක එක පාඩමක් කරලා නැහැ මට අහු වෙනවනේ. කොහොම හරි සංගීතය නැටුම දෙකම එක මම පුදා නැටුමකට මම සංගීත කාලේ ගියේ. නැටුම් එක ආවට පස්සේ ගියාම මම ගිහිල්ලා ඉවරලා ඒ මහත්තයා උගන්වනකොට කවුද මේ ඉතින් ඉස්සෙල්ලා ඇවිල්ලා හිටියේ නේරංගම කියලා. ඊට පස්සේ සෝමචිලාල් කියලා. ඒගොල්ලෝ උගන්වනකොට අර බෙරේ ගහනේම මම ගහනවා ඊළඟ හරියට වදිනවා. ඉතින් හරිය කැමති ඒ පාර මට ගෙන්න ගන්නවා ඇතෙන්ට. මෙතෙන්ට ආවම පස්සේ මම බටනාලාව ඉන්නේ. බටනාවල මට කිව්වම මට ඉස්සෙල්ලා මතකයි සංගීතයට ඇවිල්ලා
සංගීත ගුරුවරයා කිව්වා එක නඩ අහලක් දීලා මෙන්න මේ හඬ බටලායෙන් ගන්න කියලා. මම එකපාරෙන් ගත්තා. ඒක වෙලා වැඩි වෙලා ගියේ නෑ මට එකපාර එක එකට හරියට හරි. ඉතින් හරි කියලා ඉතින් ඕන්න එයා ගත්තා. ඉතින් දෙපැත්තෙන්ම ඉගෙන ගත්තා. මට ඒක එක වාසියක් වුණා. අනිත් එක විෂයමාලාව අපිට මේ මොනවාද අධ්‍යාපන විෂයමාලාව ඒක වෙනස් වුණා. ඒකෙන් සෑහෙන අපිට මොකක්ද දේවල් තිබුණා. විද්‍යාව ගණිතය ළමයි ඉස්කෝලේට වඩා වෙනස් වුණා. ගණිතය ඇල්ජිබ්‍රා ජියෝමෙට්‍රික් අධ්‍යාපනයක් තිබුණා. ඉතින් ඔය විදිහට බොට්නි කියලා තිබුණා. තෘණ විද්‍යාව. ඔය විදිහට විෂයමාලාවත් අපට පුළුල් වුණා. ඉතින් ඒවා හුඟක් වාසි වුණා. ඒ වාසි ලබා ගත්තා. එතකොට අනිත් එක තමයි විශේෂම දෙයක් කැඩිටින්. මට ජූනියර් කැඩිට් කණ්ඩායමේ ඉඳලා ඊට පස්සේ සීනියර් කැඩිටින් වලට ගියා. සීනියර් කැඩිටින් වලට ගියාට පස්සේ ඉතින් අපි මේ ඒකට යුද්ධ අභ්‍යාස වුණා ඔක්කොම කරන පිට්ටනිය තියෙන හොදට පිට්ටනිය ඉතින් මම කමාන්ඩ් එක දෙන්න මම මේ අනදින නිලධාරියට බොහොමනේ හැම පැත්තම පුනවලා. ඕක වාසිය තවත් තිබුණා. පුහුණු වලට ඇරිය එක එක පැතිවලට කට්ටිය බෙදලා කණ්ඩායමේ මාව යවුනේ මෝදර කැම්ප් එකේ මේ ආශාතරවට වෙඩි කියන්නේ මේ මැට්‍රික් මේ කාල්තුවක්කු කාලුතුවක්කු වෙඩි තියන්න. ඒක මට පුදුම වාසියක් වුණා. ඉතින් ඒකට ගිහිල්ලා බොෆර්ස් කියලා තිබුණා පොඩි ජාතියක්. ඒක තමයි පුහුණු කළේ. පුහුණු කරන ඉතින් ඒක ඩිටැච්මන්ට් කියලා හිටිය කණ්ඩායම 7 දෙනයි. ඒ 7 දෙනාට පුරුදු කළා කොහොම ඒක අපි මේක ගෙනහිල්ලා හයි කර ගන්න ඕනේ ලෙවල් එකට. කරකෝල ලෙවල් එකට හයි කර ගන්න ඕනේ. හයි කරලා ඊට පස්සේ කිවි සෙට් කර ඇන්ගල් සෙට් කියලා ආසයත් මෙහෙ කරකෝන එක කිවි සෙට් ඇන්ගල් සෙට් එක අනිත් ඔහොම මේ ඒක ඔක්කොම පුරුදු කරනවා. පුරුදු කරලා ඉතින් අන දෙන්න පුරුදු කරලා. ඉතින් අර දුන්නාම ඉතින් දැන් පයින් පාගන්නේ ට්‍රිගර් එක ගැස්සන්නේ පයින් යනවා ඩූම් දාලාපත් වෙලා උල්ට යනවා පේනවා මොනසෙම ඒ වතුරම ඒක පුරුදු කරලා හසයත්තරට වඩ යන කලින් වෙන එකකින් යවනවා උදට ඩූම් රොටු ඒවා හිදෙන්නේ නැහැ. ඒවා ආදමේ පාවලා යනවා. පාවලා යනකොට අපිට කියන්නේ ඒම් එක ගන්න මෙතන ඉඳලා ඒකට. ඒකට පේන මොනවාද ඒක ඉතින් ඔට පේනවා අරක පසා කරගෙන උණ්ඩ යනවා එහාට. ඉතින් එක වැරද්දක් කළා මට වැරද්දක් වුණා. ඒක පුරුදු කරනකොට අර ගන්න එකේ කට ගන්නස් කවර එකක් දාලා තියෙන්නේ වහලා. ඒකත් අරින්න කෙනෙකුට නියමයි. දැන් ඒක ඒ රව් මේනකොට මටයි නියම දාගෙන අරින්න. ඒක මට අරින්න බැරි වුණා. පිටිදිව ගැස්සුවා පත් වුණා. කඩාගෙන ගියා කට. තෝපේ කට කඩාගෙන හිල මුදට යන්න. ඉතින් තාමත් තියෙන එක ඒ කට කැඩිච්ච තෝපෙන් කොල්ලා මේ කාලේ පුණච්චා කරපු වැඩක් කියලා. ඉතින් ඒ වගේ මේ හඳ අත්දැකීම් මේවා. ඉතින් ඒක කැම්ප් එකට යන්න ඉස්සෙල්ලා රාත්‍රියේ එනසෙට රෝල් කොලෙජ් එක ප්‍රදේශ තුනක්. එතන කණ්ඩායම පරායන හම්බුනාට පස්සේ උදේ පාන්දර නැගිටින්න ඕනේ බියෝගල් කෝල් එකට. නැගිටලා ඉතින් පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ සබත් වලිස් කරගන්න ඕනේ. බූට් වස්න එක පුරුදු කරනවා පොලිස් කරගන්න ඕනේ. ඉතින් සේරම ඒවා කරලා ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඒක ජීවිතේට සූදානම් වීම කියන එක ඒක පුරුදු වුණා යකට. අල්තර වෙලාවට ඒකට ඉතාම වැදගත් දෙයක්. වෙලාවට වැඩට එන්න ඕනේ. වෙලාවට ඉන්න ඕනේ. වෙලාව පහුනොත් බෑ පහුන පන්න ගන්නවා. වෙලාවට ඉන්න ඕනේ හරියට. හරියට වෙලාවට ඉන්න වැඩේ මම ඉගෙන ගත්තා ඒකෙන්. මම දැනුත් හරියට වෙලාවට වැඩ කරනවා. හරියට වෙලාවට මට හිතනවා සමහර වෙලාව බලලා ඉස්කෝලේ එක එක කරනකොට ඒගොල්ලන්ට වෙලාවක් නැහැනේ. මට එහෙම නෙමෙයි. මම හරියට දැන් ඔයගොල්ලෝ 10ට එනකොනේ 10ට මම ලෑස්තිලා. ඒක වෙලාවට මම වෙලාවට වැඩ කරන්නේ නම් වෙලාවට කලින් යන්න ඕනේ. වෙලාවට වැඩ කරන්න නම් වෙලාවට ගෙන් බෑ. වෙලාවට ඉස්සෙල්ලා යන්න ඕනේ. ඉතින් ඒක පුරුදු වෙනකොට එහෙම ගිහිල්ලා වැඩ කරන්න. ඒක ජීවිතේට හොඳ පාඩමක් හොඳ ඉගෙන ගන්න දෙයක්. දැන් ඔබට උනත් හරියට වැදගත් වෙනවා. වෙලාවට පටන් ගන්න ඕනේ රට වෙනවා. මගේ අර උත්සවයේ දත් පිටක මෙහෙ හොරන සෙනක කවුරු හරි ඉන්න කට්ටියගේ මම වෙලාවට පටන් ගන්නවා. 2:00ට පටන් ගන්නවා ඒකව හරියට 2:00ට පටන් ගත්ත පහපත්තු කොල්ලා. ඉතින් ඒක ආපු අය ඉතින් ඒ වෙලාව හිටපෑන් කරා ඊට පස්සේ ආපු අය පිළිගත්තා ඊට පස්සේ ආපු හැටි. එච්චරයි.
සමහර වෙලාවට මම මැති ඇමතිවරුන්ටත් ඕක කරලා තියෙනවා. ඇමතිවරු යනකම් කියලා බලා ඉන්නවා. මම කියන බලා ඉන්න වෙලාවට පටන් ගන්න ඕනේ. ඒ වෙලාවට පටන් ගන්නෑ මම කියලා මම කියන ගන්නත් ඉන්නවා. ඉතින් ඇමතිවරු අහමම කියනවා මම වෙලාවට පටන් ගන්නවා කියලා මේ පළක් වෙලාවට මට කොහොමද දෙන්නේ මම පිළිගන්නවා අවාට. නමුත් වෙලාවට මේ පටන් ගත්තේ නැහැ ඒක වැරද්දක් කිව්වා. ඇමතිවරුත් ඒක පොදුනවා. ඔය විදිහට ඒගොල්ලන්ට මම කියනවා. මම කෙලින්ම කියනවා මොකද ඒක මම මගේ නැති වෙන දෙයක් නෑනේ මට. ඒක හන්දම කෙලින්ම කියනවා. ඉතින් ඒක වගේ කෙලින් කතා කරන්න. ඕක මොකද ඔය කෙලින් කතා කරන පුරුද්දානේ මකුළුළු මහත්තයාගේ. මකුළුළු මහත්තයා හරියට නීට් එකට වැඩ ගන්න කෙනෙක්. හරියට වෙලාවට නීට් එකට කරනවා කෙලින් කතා කරනවා. කතා තියෙන දේ කියනවා. බනින්න ඕන දෙන්න බනිනවා හොඳ කියන්න ඕන දෙන්න හොඳ කියනවා. අනිත් එක තමයි මේ පිටකතර ඥානසිය හාමුදුරුවෝ. ඒ පිටකතර ඥානසිය හාමුදුරුවෝ කතා කරනකොට බල කියනකොට සියලු දේ එයාට යටත් හැටියට එයා බලන්නේ. ඒ වගේ පේන්නේ. සියලු දේම තමම කියන දේ අහගෙන ඉන්න ඕනේ හරියට. අහගෙන ඉන්නේ නැති ඉන්නවා නම් එයා අයින් කරනවා. ඒ විදිහට මමත් පුරුදු වුණා. මමත් දැන් මේ දේශනයක් කරනකොට හරියට සේරම අහගෙන ඉන්න ඕනේ. අහගෙන ඉන්න බැරි කෙනෙක් ඉන්නම් දොට්ට වෙන්නේ තියෙන්නේ. හරියට අහගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ රෙගුලාසි දාගෙන කතා කරන්න පුළුවන් ආත්ම ශක්තියක්. ආත්ම පෞරුෂත්වයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මට ඒක ආවා. මම ඒක කරනවා. ඒ කියන්නේ ඒක විශේෂ දෙයක්. තක්ෂණයෙන් ලැබිච්ච ආරම්භය තමයි ඒ. මම හිතන්නේ මේ උපදේශය නම් අනාගතේ ඕනෑම කාලයකට වළංගු උපදේශයක් වෙලාවට වැඩ කරන එක. ඒ වගේමයි මේ දැන් ඔබතුමා මකුළුළුව මහතා පිළිබඳව සඳහන් කළා. ඒ පැත්තට අපි නැවතත් එමු. ඔබතුමාගේ මේ වෘත්තීමය ජීවිතයේ ආරම්භය ඔබතුමා ගුරු වෘත්තියත් නියැලෙනවා. ඒ පිළිබඳව මතකය අවදි කළොත්. වෘත්තියද? ඔව්. මෙහෙම වුණේ. නැටුම්බරේක හැටියට දැන් මට පත්තිම හම්බුණා. මම තක්ෂිලා නැටුම් කරන ගත්තේ අපිව තිබ්බ නැටුම් විභාග වලට 1954 අගන්දාර අසහනට මම ගිය වෙලාවේ නටනකොට ලනිදේ සිංහ මහත්තයා කපුකොටුව මහත්තයා කියලා හරි දෙන්නෙක් හිටියා බලන්න කෝඩ් එකේ. ඒ දෙන්න බලලා ලනිදේ සිංහ මහත්තයා ඇහුවා පුතා දැන් මොකක්ද ඔයාලට කරන්න ඕනේ ගාවට කියලා. මම කිව්වා මේ සංගීත ඉගෙන ගත්තොත් නැහැ කියලා. හොඳයි කියලා. ඒ වුණා හෙවුඩ් එකට එන්න කිව්වා. අපි ඉල්ලුම් පත්‍රයක් දාලා පාත්තු මාසේ. මම ඉල්ලුම් පත්‍රයක් දාලා ගියා තමයි සංගීත වයලින් එක ඉගෙන ගත්තා. සජ්ජේ ලලිත කලා ආයතනය. කලා ආයතනය එතකොට මේ කලා ආයතනය දැන් ඒක විශ්වවිද්‍යාලය. මේ ඉතින් මට කිව්වා මේ වයලින් එක මම පුරුදු වුණා. වයලින් ඉගෙන ගත්තා. එහෙම තමයි මේ ආරම්භයේ පැත්තෙන් ආවේ. නැටුම් අනිත් පැත්තෙන් මේ ගුරුවරයෙක් හැටියට පත් වුණා 1959 මාර්තු 3 වෙනිදා. කුළුපන කනිෂ්ඨ විද්‍යාලයට කුළුපනට මාව දැම්මේ කුළුපන නෙමෙයි කලින් දැම්මේ මාව සේනකෝරළේ දොම්පේ ඉස්කෝලේකට දැම්මා. ඒ කාලේ නැටුම් ගුරුවරයෙක් හෝ සංගීත ගුරුවරයෙක් යන දෙන්නකින් එකනයි ඉස්කෝලේකට දෙන්නේ. දෙන්නටම දෙන්නේ නැහැ. එක ඉස්කෝලේට ඉන්නේ එක්ක සංගීත ගුරුවරයෙක් නැත්නම් මං ගියා මොකද්ද කියපු ඉස්කෝලේට යනකොට සංගීත ගුරුවරයෙක් ඉන්නවා ඒකේ. මං කිව්වා ආපහු ඇවිල්ලා හිටා ඒක සංගීත ගුරුවරයෙක් ඉන්නවා මට වෙන දන් දෙන්න කියලා. ඉතින් ඒක හම්බෙන් උනේ පස්සේ ලයිස්ට් බලලා ඉල්ල එතකොට මේ එල්ලපු ඉස්කෝලේ තියෙනනේ අපිට පුරවරනේ කියලා. අරගෙන කොහොමද ඉස්කෝලේ කැපද කියලා. අන්තිමට කමක් නැහැ කියලා. කමක් නැහැ නෙමෙයි ගෙවල් ළඟම හම්බ වෙලා මේකත් අර ඵලයක් කියලා ඉලා දුන්නා. ඉතින් එන්නේ මට කුළුපන ඉස්කෝලේ පළවෙනිම හම්බුනේ. ඒක අවුරුදු 10ක් විතර ඉඳලා ඊට පස්සේ තක්ෂරාට ඒක ඉගෙනුවා. ඔබතුමා මේ ඉගෙන ගත්ත පාසලේමත් උගන්වන්න අවස්ථාවක් ලැබුණා. ඉගෙන ගත්ත සක්සරායි උගන්වන්නත් පුළුවන් වුණා. හරි. ඊළඟට මේ ඔබතුමාගේ නම සඳහන් කරපු ගමන් කාගේ මතකෙට එන්න ඔබතුමාගේ ගීත. සංගීත ශාස්ත්‍රයට යොමු වුණ හැටි පිළිබඳව මතකය අවදි කරොත්. සංගීත ශාස්ත්‍රයට මේමයි පළවෙනි අපේ ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න ගුවන් සංස්ථාවේ කාල සංස්ථාව නෙමෙයි ඒ කාලේ ගුවන් විදුලි සේවය. ඒකෙදී අපි 50 ගණන් වල මම ඉස්කෝලේ යන කාලෙම 55 ඉස්කෝලේ අන්තිම අවුරුද්දේ මේ ආචාර්ය සාස්ත්‍රාන්ත මහත්තයාගේ මානමය නාට්‍ය සාස්ත්‍රාන්ත මහත්තයා මට මතකයි මම පෙරදෙනේ ගිහිලා කවුද එක්ක ඒ කාලේ ඉඳලා පොඩ්ඩක් අඳුරනවා. ඉතින් මාව දැන යා හොයලා බැලුවම මම මේ සංගීත කරනවා බටනලාව ගන්නවා. බටනලාව ගන්න කියන්නේ ඉතින් මම හදාගත්තු බටනලා තියෙනවා. මම බටනලාව හදාගත්තා. මේ ජොලගාවා ඉන්නේ බට පඳුරු වලින්
බටලි කපාගෙන ඇවිල්ලා වේලලා ඊට පස්සේ ඒක මේ තව් වේදලා නලා හරි ගස්සනවා. ඉතින් මේ නලා හරි ගස්සනලා විමල වැළුවාම වැරදි. නියම විදිහට වදින්නේ නැහැ. මට පේනවා වැරදියටයි මාතින් වදින්නේ. මොකද හේතුව හිල් දෙලා තියෙන විදිහ වැරදි. හිල් දෙලා තියෙන විදිහ වැරදි. ඒක ඕන මම මෙදලා ඒ විදිහට ඒක පස්වර වදින්නේ නැහැ. පස්සේ මම විදලා මයිති බටලි 25ක් 30ක් නැති කළා විදලා හරියන්නේ නැතුව. මේක කොහොමවත් හරියන්නේ නැති මට ඒක තියෙනවා පද්මේ වන්දිම් සිරිපාදේ සමනල කන්ද පෙනේ සින්දු ගානවා ඒක ගානකොට මට හරියට වදින්නේ නැහැ. ඉතින් මේ කොරණ ටවුන් එකේ ඉස්කෝලේ කඩේ ඉස්කෝලේකට කඩේක තිබුණා පට්නලාවක් වුණා. මම ඒක අරන් ගියා. ගෙනිලා ඒක තියෙන විදිහ බලාගත්තා. බලාගෙන ඒ විදිහට ඉල්බදම හරි ගියා. ඒ විදිහ බලාගෙන ඒකට ගැලපෙන දැන් ඒක තුන්වෙනි හිල පුංචි පළවෙනි එක ලොකුයි ආයෙ දෙවෙනි එක ලොකුයි. ඔය විදිහට පිළිවෙලින් එන පිළිවෙල තියෙනවා. ඒකේ විස්කම්බේ එහෙම තියෙන හරියට නලාවේ ඒව බලාගෙන උනේ බටේ හරියට තෝරගන්න කොට. ඉතින් ඒ විදිහට බටේ තෝරගෙන විදගත්තා. දැන් ඒකේ තියෙන ශාස්ත්‍රීය නියමයක්. ප්‍රමිතියක්. ඒ ප්‍රමිතියට විදගත්තාම හරි ගියා. ඉතින් ඒක ගැහුවම හරි. ඉතින් මට මනමේ නාට්‍යයට සම්බන්ධ වෙන්න කිව්වා. මම ගිහලා ෆ්ලූට් එක ගැහුවා. මනමේ නාට්‍ය කාලයක් මම වාදනය කළා. ඉතින් වයින් පස්සේ ඉතින් මේ ගුවන්විදුලියේ සංගීත අංශයට ගිහලා පරීක්ෂණ තිබුණා. පායකට ගියා. ඉතින් ඒ වෙන් ගිහලා පස්සේ කොහමද ගුවන්විදුලියේ සංගීත මට විශේෂයක් වුණේ ගුවන්විදුලියේ සංගීත පරිශන අංශයක් තියෙනවා. සිංහල සංගීත පරිශන සිදෙස් කුලදේ. කුලදේ මහත්තයා. ඉතින් ඒකේ මට බාර දුන්නා කතා කරන්න කියන්නේ මොනවද සිංහල ජන සංගීතයේ සිද්ධාන්ත කතා කරන වුණා මේ පැය භාග වැඩසටහන් කිහිපයක්. මම ඒක කරා. ඊට පස්සේ මට පවරුවා පරිශන ගීත 3 බැගින් රෙකෝඩ් කරන්න. ප්‍රචාර කරන්න. ඉතින් ගීත 3 බැගින් පරිශන ගී හැටියට තෝරගෙන ඒක කළා. ඒක කරපු රෙකෝඩ් කරපු පරිශන ගී තමයි මගේ සංගීතයේ පිට වෙලා තියෙන ඔක්කොම සංගීත සින්දු තියෙන්නේ ඒකේ රෙකෝඩ් කරපු විදිහට ඒ ආරට තමයි ඊට පස්සේ ඔක්කොම කළේ. දැන් රෙකෝඩ් කරපුවත් තියෙනවා. ඒ ඔක්කොම සීලසල සංගීත පරිශනාංශي. පරිශනාංශයෙන් පිට වෙච්ච ඒවා. ඔබතුමාගේ පළමු තැටිගත කිරීම හෝ පටිගත කිරීම මේ ගීතයක් පළවෙනියට නිකුත් කරපු ඒ ගීතය මොකද්ද? මගේ රත්තරන් හෙලේනා. ඒක තමයි කළේ. ඒක දිග ඒක පොඩි මේ පසුබිම් කතාවකුත් තියෙනවා. ඒක කතාවක් තියෙනවා. දිග කතාවක්. ඒක කියන්නේ ගොඩක් වෙලා යනවා. ඒකේ තවත් තියෙනවා මේ ඒක යම් කාලයක ගුවන්විදුලියේ ප්‍රචාරය කිරීම නවත්වනවා. ඒකෙදි පොඩි රසවත් සිදුවීමක් සිදු වෙනවා මේ. ඔව් ඒක තහනම් වුණානේ. ඒකට තහනම් කළා පෙස්සමක් දැන් මම පිටුනේ නෑ. දැන් සීදේස් කුලකර්ත මහත්තයා තමයි පැවරුවේ මට සංගීත සින්දු 3 බැගින් රෙකෝඩ් කරන්න. සින්දු රෙකෝඩ් කරන්න කියලා. පස්සේ මම ඔය දැන් ඔය මගේ රත්තරන් හෙලන රෙකෝඩ් කළා. ඒක සේන ගුණසේකර කියලා මහත්තයා අධ්‍යක්ෂණයේ පාඩසටහන. එයා මට කිව්වා ආවල් දවසේ පිට වෙන ලබන ඉරිදා 9 කාලට උදේ මේ සින්දුව දානවා කියලා රේඩියෝ එකේ. මම ඉතින් 9 කාලට මම යන්න දෙන්නේ නැහැ. මම වැල්ලවයි ඉස්කෝලේ ගන්නවා. එතකොට 9 කාලට යන්න නම් මම ඉරිදා උදේ පාන්දර මෙහෙ ගිහිල්ලා ඒත් වෙලාවට යන්න බෑ. 9 කාලට මම ඉන්නේ අතරමඟ. කොයිකටත් මං හිතාගත්තා මේ සින්දුව අහන්න ඕනේ. 7ට හොරණි පිටත් වෙලා යනකොට 9 විතර වෙනකොට මේ පැල්මඩුල්ලේ 9ට විතර 9 කාලට මම දැන් මේ බලනම් මං කල්පනා කළා කොතන හරි බහිනවා මම 9 කාලෙ ඉස්සෙල්ලා බහලා මේ ගෙදරකට හරි කඩේකට හරි ගිහිල්ලා කියලා ධම්මව ගන්නවා රේඩියෝ එක. අහනවා එහෙම කියලා තියන් ගියා. එනකොට මට මතකුණා මේ ටෙනිස් කෝල්ජ් එකේ හිටියා මත් එක්ක පුරුදුච්ච මතේ එයාගේ ගම පල්මඩුල්ලේ. එයා මට කියලා තිබුණා එතන ඉරාක එන්න කියලා. එතකොට ඒගොල්ලන් ගෙදර තියෙන්නේ හන්දිය කියලා මට කියලා තිබුණා. මම ඕක හොයාගෙන ගියා. කොහමද දැන් 9 වෙලාව බල යනවා 9:15 වෙනි ඉස්සෙල්ලා 9:10ට විතර මම හොයාගත්තා ගේ. ගිහිල්ලා තමයි ඉන්න දිගේ බලනකොට පත්තරේ බලනවා කෙනෙක් මම ඇහුවා සුනිල් මහත්තයා ගෙම කොහෙද? එයා එන්න බල
කවුද කියලා මේ සින්දුව කවුද? කියලා. එතකොට මම කිව්වා මම සුනිල් මහත්තයා අහන්න ඉතින් එන්නේ කියලා මෙයාටයි මම කතා කරලා තියෙන්නේ. මම ඇතුළට ගිහිල්ලා ගත්තා ඇතුළට එන්න කියලා. ඉතින් පස්සේ මම කතා කරලා එයා ඉතින් මේ මම වෙලාවට ධම්මා ගත්තා. ඒ දීලා ධම්මලා දැන් අනවුන්ස් කරනවා වැඩසටහන මේ පළවෙනි අද ගායකයා රෝහණ පැද්දගේ පළවෙනි ගීතය මේකයි කියලා ඒක දැම්මා. මොකද්ද අරවතක නැහැ ඒ සින්දුව. ඊට පස්සේ දෙවෙනි එක දැම්මා මහසියට කවසීපද හින්දු කියනවා කියලා. තුන්වෙනි එකට දැන් එන්න ඕනේ හෙලෙන එක. තුන්වෙනි එක විස්තර කියලා බොහොම ලස්සන යට කාල තරුණියක් කැන්තගෙන ආවේ මේ කියලා පිටිසර පළාතකට කියලා අරකට කැලපෙන විදිහේ ඉනසලා දැම්ම වෙන සින්දුවක්. වෙන සින්දුවක් දැම්ම මොකද්ද මගේ ලස්සන හැඩ වැඩ ලස්සන හැඩ වැඩ ගම්මද කෙල්ලකි අලුතගෙන මනුමාලේ අලුතගෙන මනුමාලේ කියන එක දැම්මා. ඒ මට දැන් මාර ලැජ්ජාව මේකද මගේ සින්දුව අහන්න මේ ඔක්කොම කොල්ලා ඇතුළ මේ මිනිස්සුන්ට කරදරද. පස්සේ මම කිව්වා ඒ මනුස්සයම කිව්වා ඉතින් මේ හරි වැඩේ නෝනේ වුණානේ කමන්නේ. ඉතින් මගේ ඔක්කොම ඉතින් කරන්න බැහැ. කියලා මම ඉතින් එතන කියලා ආවම කියලා විස්තර තියෙනවා ඇතුලේ. ඒ මම කොහොම හරි ආව යන්න මේ වැල්වලට යන්න. වැල්වලට ආවා බස් එක නගන වෙලා යනවා. වැල්වලට බලන හිටිය බස් එකක් ආවා කොළඹ යන එකක් එනක උතුරනවා නගින්න බෑ. පස්සේ ආයෙ නාත් බලා හිටියනකොට බලංගොඩ බස් එකක් ආවා. මම කල්පනා කළා බලංගොඩට යනවා කියලා. බලංගොඩට ගිහිල්ලා එහෙන් බැලලා බලන් ඉඳලා එයා බණ්ඩාරවල බස් එක. ගිහලා බණ්ඩාරවලට ගිහලා බණ්ඩාරවලින් යන ඇල්ල හරහා වැල්ලා ඒ රවුම ගහලා ගියානකොට රෑ වුණා. වැල්ලාවට ගිහිල්ලා අර කඩේකින් තේ එකක් බීලා පරණ මොනවාද පරිස්සයක් කාලා ගිහලා ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා ඉතින් එතකොට ඉස්කෝලේට ගියා ඒ විදිහට ඒක අපි තමරියක් දාගෙන ඉන්නේ කුරුතුන්දේ. ඉතින් රෑ ගිහිල්ලා මම මේක හොයාකෝ කැණි පෙට්ටිය හොයාගෙන පස්සේ පස්සේ දැන් මම නිදාගන්නේ ඩෙස් දෙක බාලන්ස් ඩෙස් දෙකක් තියලා ඒකෙත් නිදාගන්නේ. මේ පත්තර ගොඩක් එකතු කරලා ගැට ගහලා කොට්ටි හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ බාලන්ස් ඩෙස් දෙක වේලිය දිවා දෙයක් අතර දෙකයි අඟල් 14කට එන්නේ පළල. හැරෙන්න උනම හැරෙනවා. හැරෙනවා එලයට හැරෙනවා. ඉතින් ඔක තමයි දාගන්නේ. මගේ යහන එක ඉරියාන. ඉතින් ඔක එතන මේ ඔක්කොම කළා ඇඳුම් මාරු කරලා ඉදාගත්තා. ඉදාගෙන කල්පනා කළා දැන් මම හෙට උදේ ගිහින් මේක බලන්නවට යන්න වෙලා ඉස්කෝලේ සිකුරාදා උදේ යනවා කියලා. සිකුරාදා උදේ ගියා මේ අහන්න ගුණසේකරගෙන් මොකද උනේ එළිනා සින්දුවට කියලා. ඊළඟට සීදා ඉස්කෝලේ මහත්තයාව කොරිඩෝරේදී හම්බුණා. අම්බලා එයා කියනවා අයිසේ මොකක්ද අර කොල්ල තියෙන වැඩේ. මම එහොම මොකද්ද කියලා. අර සින්දුවක් කියලා තියෙන එකේ මැද්දට කවුද කියලා එකක් දාලා ඒක ප්‍රචාර කරන්න බෑනේ. ඒක හරි නෑ සින්දුවක් විදියට. මොකද හරියට මොකක්ද නේද කියලා. පස්සේ ලූෂන් බුලත් සිංහල එයාගේ තියෙන සඳල්ල කියලා රටනක්. ඒ සඳල්ල වෙහිලා එයා නිතරම හොයනවා අලුත් දේවල්. මේක කොහේ හරි අයිනක දාලා තිබිලා අලුත් මේක බැලුවම මිනිහට කැමති වුණා. ඊළඟ දැම්මා ඒකේ. සඳල්ල දැම්මම ප්‍රචාරය වුණා. බහුදාට එක ආందోලනයක් වුණා මේක කවුද මේ සින්දුව කිව්වේ කියලා. මිනිස්සු හොයනවා. සමහර කෙනෙක් මේක හොද කියන කට්ටියක් ඉතින්. ඔතනම ඒකම හිටියක් මේකේ අකුණ කියන එක. ඒ අකුණ කියන්නේ මාව වළක්වන්න කැමතියි. මම කැමති මාව මේ ශාස්ත්‍රයට එනවට කැමති නෑ. ඒගොල්ලෝ මාව වළක්වන්න අකුණ කිව්වා මේක වචනේ දුර්වලයි. බොළඳ වචන තියෙන්නේ. රබර් රතු බඩ යටි මේ පාල්සෝම් පිටි ඔය සින්දු වලට දාන වචන. මේක ස්ථායන්තරා කියලා දෙකක් නෑ. සම්පූර්ණ සින්දුව කරන ස්ථායන්තරා කියන එහෙම නෑ. අන්තිම තාතම නරක මේක මේ මැතිනියට සමච්චලයක් කරලා තියෙන්නේ. මේක රේලේනා කියලා. ඒ කාලේ මැතිනේ බණ්ඩාරනායක මැතිනේ. ඉතින් සමච්චලයක් කරලා දැන් ඉතින් මාව කැපිලාම යනවනේ. ශ්‍රීජේගුණ අත්‍ය ගෙන්නවා සේන එයාගෙන් එක පස්සට ගියා. එයා කිව්වා ඉතින් සර් ඒකම නේ මේක හින්දුස්තානියන් මේ කොහොමද ස්ථායන්තරනේ මොකද කිව්වා ස්ථායන්තර තියෙන සර් හින්දුස්තාන සංගීතය මේක එහෙම එකක් නෑ යම ජන සංගීතය මේක කළා තියෙන්නේ. එයාත් මම පෙරේන උත්තර දීලා තියෙනවා. ඉතින් කොහොම කරලා අන්තිමට අර මේක දරුණු මේක මැතිනියට කරලා තියෙන සමච්චලයක්. මේවා ප්‍රචාරය කරන්න බෑ ඕල් මේකම කරලා දානවා කියලා කිව්වා. සර් කියලා මම යන්නේ මේ ඔහොම ඉන්නවා. මට තාම ඔක අහන්න බැරුණානේ මොකද්ද කියලා. මට ඔහොම මෙතෙන්දලා අහන්න ගේම් ප්ලේ කරන්නයි කිව්වා. පෙරේට.
මේ කොන්සර්ට් ගිහිල්ලා හිටම් දැම්මා. දැම්මම මෙයා අහගෙන හිටියා ඉවර වෙනකම් වතුර. අහගෙන ආයි කොන්සර්ට් එකට එන්න කිව්වා. එන්න කියලා ආයිසම එක හොඳ සින්දුවක් නේ. යටිගත කරලා ගහනවා හෙට ඉන්න හැමදාම කියලා කිව්වා. මට ඉතින් chance එක කියන්නේ හේලෙන කියන සින්දුව බේරුණා. මැරෙන්න ගිහිල්ලා. කොහොම හරි ඒක ඉපදුනා. මම ගායකයෙක් හැටියට මිනිස්සු අතරට අඳුල්ලා දුන්නේ ඒකෙන් තමයි. මම ගායකයෙක් වුණා. මගේ හීනෙන් කියනවා ඇත්තටම ගායකයෙක් වෙනවා කියලා. මෙන්න ගායකයෙක් වෙලා මම ඊට පස්සේ මගෙන් ඉල්ලනවා. එහෙම තමයි සංකීර්තයට හැමෙන් ආපු ගමනක්. ඒක තමයි ඉතින් මේ ඔය සංගීත කරද්දී මට ලැබිච්ච මට හේලෙන සංගීත ගැන විතරයි අනිත් සින්දුත් ඉතින් ඔය වගේ නිර්මාණය කරපේවා. ඉතින් එතුමා ඒ ගීත පිළිබඳව සඳහන් කළා මේ එතුමාගේ මේ අතීතයේ අපිට ගීත අහන්න ලැබුණේ ඔය තැටි EP LP වගේම අතීතයේ ග්‍රැමෆෝන් තැටි. නමුත් මෙතුමාගේ ගීත ග්‍රැමෆෝන් තැටි යටතේ නිකුත් වෙන්නේ නැහැ. පසු කාලේ EP තැටි යටතේ නිකුත් වෙනවා. ඒ වගේම මේ තියෙන එතුමාගේ කැසට් පටයක් ජන සංගීත පතිරාව කියලා මේ කැසට් පටයක්. ඒ වගේමයි රයිගම්පුරවරය පිළිබඳව රෝහණ බැද්දගේ මහතා සඳහන් කළා. ඉතින් මේ රයිගම්පුර ජනගී කියලා එතුමාගේ කැසට් පටයක්. ඒ වගේම මම පළමු වතාවට මෙතුමාව හම්බ වෙන්න යන්නේ 2019 වර්ෂයේ ජනවාරි මාසේ 15 වෙනිදා. ඉතින් එදා මට මේ ලබා දුන්නු CD පටය අදටත් මාගව සුරක්ෂිතව තියෙනවා. මෙතුමාගේ මතකයක් වශයෙන් මම මේක හැමදාම ළඟ තියාගෙන ඉන්නවා. මේ සසඳ කියන CD පටය 60 දශකයේදී වගේ මේ ජන සංගීතය සංරක්ෂණය කර ගැනීම උදෙසා WB මක්ලොළුව මහතා ප්‍රමුඛව මේ හෙළමිහිර නමින් ප්‍රසංගයක් ආරම්භ කරනවා. පටිගත කිරීමක්. ඒ හෙළමිහිරට ඔබතුමත් ගීත ගායනයෙන් සහ වාදනයෙන් සම්බන්ධ වෙනවා. ඉතින් හෙළමිහිර පිළිබඳවත් මකුලොළුව මහතා පිළිබඳවත් මතක අවදි කරමු. ඔව් මකුලොළුව මහතා හෙළමිහිර කියන සංදර්ශනය හැදුවේ සින්දු මහතානේ 20ක් 29ක් විතර මේ නිර්මාණය කළා. සම්පූර්ණ හෙළගී ජනගීයටම අනුරූපව හදපු ලියපු අලුතක් තිබුණා. ජනගී එහෙමත් තිබුණා. ඉතින් ඒවා ගුරුවරු එකතු කළා. ගුරුවරු කණ්ඩායමක් එකතු කළා ලුම්බිනි ශාලාවේ මේ කොළඹ පුරුදු කළා කාලයක් තිස්සේ. ඉතින් මාත්මාවකට මාවත් බඳවාගත්තා මේ සින්දු ගාන නැටුම් සින්දු දෙකම කරන්න පුළුවන් කෙනෙක් ඇටියට මම ගත්තා. අරගෙන දවසක් එක සිද්ධියක් තියෙනවා වෙච්ච. මකුළු මාත්‍යා අයිනකට වල සජ්ජ ගහලා ගහිනකොට මම ගිහිල්ලා කිව්වා මම උන්චුලාරන් කවියක් කිව්වා. දැන් මේක මෙන්න මේක බලන්න කියලා. මං කවිය කිව්වම එයා කිව්වා මේ දැන් මං කියනකේ ස්වර වෙනස්. ඕක කියන්න බෑ. මං කිව්වා සර් ඒක තමයි මං කියන්නේ. මේක ස්වර වෙනස්. ඉතින් මේකයි බෑ කියන විදිහට කරන්න බෑ මං ඔකට ගණන්න බෑනේ. ඒගොල්ලෝ දන්න එකට අපි දාලා මේක ගන්න ඕනේ කියලා එයා තමයි කිව්වේ. එයා කිව්වා මේ කියන විදිහට බෑ. පුරුදු ස්වර වලට දාලා අපි මේක ගන්නලා ඉස්කෝලේට දැම්මේ නැත්නම් යන්නේ නෑ මේක. ඇත්ත කතාව. නමුත් මම ඒක පිළිගත්තේ නැහැ වෙලාවේ. මම කිව්වා මේ ඒක වෙන්න පුළුවන්. නමුත් ස්වර නම් වෙනස්. කියලා හිටන් මම ඉතින් කිව්වා කියලා ආවා. උන්චිවාරමේ කියන විදිහෙන් ස්වර වෙනස්. ඔයගේ සමහරවට දෙපාණෝ කළා ඊට පස්සේ. ඒකත් මම හිතුවා යකෙක් විදිහට නටන්න. යකා එනවා පාරමදී ඇවිල්ලා පලං ඇත්තට උඩින් පයින්නෝ. වැල්ලා නටනවා එතනින් යක් කට්ටියක් ඉන්නවා. උන් කට්ටියක නටනවා. සිහොල්ලෝම එකක් තිබුණා. ඉතින් මේ එතෙදි සින්දුව කියාගෙන නටන්න ඕනේ. සින්දුව කියාගෙන නටන්න ගිහිල්ලා මැද තියෙන හුවක් තියන්න. ඒක මට හොඳට පුරුදුනේ ගමේ හුව කියලා. දෙනවා හුව ඇත්තලෙන්න. ඊට පස්සේ උවදී බව ඕක පොදවලා මම මොකක්ද එකෙන් මගුල මතත් එක්ක තරහ වුණා. මට මතක නැහැ මොකක්ද කරන්න කියලා. තරහ වෙලා මම එන්න තුනේ හිටියා. පස්සේ වෙන කෙනෙක් දැම්මා මිනිහට හො කියන්න බෑ. පස්සේ මට වනේ දෙයක් ඇරියා වරේ මේකට වෙනතු කරන්න බෑ කියලා. ගෙනයිලා ඒ ඌව තියන්න බෑ මට දාපු කෙනාට. ඒ විදිහට මං එදිට. ඉතින් එහෙම කළා. ගායනයේ රංගනය වගේම මේ පහතරට බෙර බට්නාලාදෙත් වාදනය කරනවා. ඔව් ඉතින් මම ඉතින් හැම එකක්ම කරනවා. තාම එකක් දානවා. ඒ වගේම මේ පසු කාලීනව රංගන ක්ෂේත්‍රයට වේදිකා නාට්‍ය ඔස්සේ චිත්‍රපට ඔස්සේ වගේම ටෙලි නාට්‍ය ඔස්සේත් ඔබතුමා මේ කරලියට එනවා. ඒවැ ආරම්භය පිළිබඳව කියනවනේ. මම ඔය කොළඹ තිබුණා මේ කොළඹ සුදර්ශන මේ තව එකක් තිබුණා. ඒකේ මේ සංගීත පන්ති තිබුණා. කොලෙජ් එකක තියෙන තව එකක් ඒක මට මතක නෑ නම. එතන තිබුණා මේ පන්ති. ධම්ම ජාගොඩගේ
සංගීත පන්තියක් තිබුණා. ධම්මජාගරණ නාට්‍ය කරන්නේ ගන්න පන්තියක්. මාත් දවසක් යන ධම්මජාගරණ මම කලින් දන්නවා මේ අලකලංචේ නාට්‍ය කරනකොට දැකලා මම අඳුරනවා. එන්න කියලා කිව්වා මේ ඒ ළමයින්ට මේ නැටුම් ස්ක්‍රිප්ට් කියලා දෙන්න. මට ඉතින් මම ගිහිල්ලා නැටුම් හරි ගැස්සුවේකි අදනකොට එයා බලා හිටියා මේක දිහා. එයාට හිතුණ මොකක් හරි මේකෙන් වැඩක් ගන්න පුළුවන් කියලා. එයා පැත්තකට අරගෙන අපි දැන් එකතු වෙලා වැඩක් කරමු කිව්වා. මම කියලා. ඊට පස්සේ තමයි පල්ලකමනේ නාට්‍ය කරද්දි තෝරගත්තේ මාව ඒක ප්‍රධාන චරිතය කරන්න. ඒක තියෙන නටන්න තියෙනවා, මන්ත්‍ර කියන්න තියෙනවා, මොකද්ද 18 කුරාලෙට නගින්න තියෙනවා, ගොවිතැන් කරන්න තියෙනවා, ඕලන්නට උගන්නන්න තියෙනවා. ඒ සේරම ටික මට පුළුවන්. ඔබතුමාගේ මේ ජීවිතයටත් ගොඩක් සම්බන්ධව තමයි ඒක මට ඒ චරිතය හම්බුණා. ඉතින් ඒක චරිතය නටුවා සීල් වික්‍රමගේ තමයි ආතුරය. සීල් වික්‍රමත් අරගෙන මම නැද්ද 18 කුරාලෙට නගලා උඩට ගිහිල්ලා ඌ කියලා ඒක කළා තේරෙනවා. ඉතින් ඒක මට ලොකු දෙයක් ඒ නාට්‍ය රංගපෑම් ලැබිච්ච එක. ඒකෙන් මම නළුවෙක් වුණා. මාව ඊට පස්සේ ගන්නවා එන එයාට. ඒ වගේ ඉතින් මට හරි chance එකට ආව හැම දෙයක්ම මගේ ජීවිතයට ගැලපෙන විදිහ සම්බන්ධ වෙන විදිහට සකස් වුණා හැම එකක්ම. ඔව් ඉන් අනතුරුව මේ කාගේත් මතකයේ රැඳුණු සුන්දර කතා පෙළක් තමයි මේ කන්දෙගෙදර ටෙලි නාට්‍ය. ඒකටත් සම්බන්ධ වුණා. කන්දෙගෙදර ඊට පස්සේ තුනේ කන්දෙගෙදර එකත් ඉතින් අර කවුද මේ රාමයන්ගේ සේකත් ඒක රඟපෑවා. ඉතින් ඒක පාර මහා ඉස්කෝලේ මාස්ටර් කැටියට පෙන්ෂන් එකත් ඒක නම් හරියට මට මතක නෑ අර වගේ ඒකට ඉතින් හොදට කරා. කාගේත් මතකයේ තියෙන ඒ බාල මහත්තයා කියන චරිතය. බාල මහත්තයා. ඔව් ඉතින් මේ 2025 වර්ෂයේ මේ බක් මාසේ කියපු ගමන් අපේ ඔළුවට එන්නේ මේ අලුත් අවුරුද්ද. ඉතින් අලුත් අවුරුද්ද පිළිබඳව ඔබතුමාගේ දැක්මෙන් ඔබතුමා සඳහන් කිරීමක් කරනවනේ. ඔව් අලුත් අවුරුද්ද ඉතාම වැදගත් වෙන්නේ හැමෝම එකවර නැකතට වැඩ කරනවා. ඒකදී එක වෙලාවට වැඩ කිරීම. අනිත් එක එතනක් තියෙන වෙලාවට වැඩ කිරීම නැකතට වැඩ කිරීම. ඒක පුරුදු වෙනවා. එතකොට ඔයිට සේටම අනිත් එක අපේ තිබුණා ගමේ නම් කතුරන්චිලා වඳිනවා. සුමානිය පදිනවා. අවුරුද්දට බඳිනවා චිලාව. ඉතින් ඒ වගේ අවුරුද්දට කරන කෝලම් නැටුම් තිබුණා. ඉතින් ඕවා සෙල්ලම් හැටියට ගමේ තිබුණා. ලොකු අයට තරුණ අයට තිබුණා තාච්චි පයින්නවා කුඩු පයින්නවා. ඔය දැන් නැහැ නේ තාච්චි කොටුවක් හදලාම තිබුණා අපේ ගමේ. කුල්මන්ඩිය තාච්චි කොටුව එක මැකෙන්නේ හැමදාම පයින්නවා. බහුලක් පයින්නවා. ඉතින් ඒක මගේ හදලා තියෙන බෝල් පිට්ටනියක්. ඒක තිබිලා තියෙන්නේ. එතන බෝල් පිට්ටනිය තමයි මගේ හැදුවේ. ඒ වගේ ගමේ වෙන් කරගත්තාම සමහරට අවුරුද්දට කරපු වැඩේ අවුරුද්දෙන් ඉවර වෙන්නේ නැහැ. ඒ පුරුද්දට ළමයි දිගටම කරගෙන යනවා. ඒක කුඹුරු වැඩ එනකොට තමයි අවසන් දැන් කුඹුරුවට යන්න එපා. ඒ කාලේ කරන්නේ නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා ඉවරලා ඇවිල්ලා පටන් ගන්න අරක තමයි. ඒ විදිහට සෙල්ලම් වලට පුරුදු වෙනවා. මේක ක්‍රීඩාවේ හොඳක් මම කියන්නේ. දැන් ඔය ක්‍රීඩා කරන්න එකතු වෙන්න එපා කට්ටිය ගමේ සේරම එකතු වුණාම ඕන අතරේ සම්බන්ධතාවය ඇති වෙනවා. මුංචි කාලේ ඉඳලම ගමේ අයකට එකතු වෙලා කතා බහ කරනවා. මුංචි කාලේ ඉඳලම තමයි ඉතිමට වැඩි හිටියන් වුණාට පස්සේ මේගොල්ලෝ ඔක්කොම ගමේ ඔක්කොම එක සෙට් එකක්. එක කට්ටියක්. එතකොට සටනකට යටත් කට්ටිය එකයි යන්නේ. හොඳ වැඩකට මගුල් ගෙදරටත් කට්ටිය එකයි යන්නේ. ඒකන්දම කණ්ඩායම වීම හරිම වැදගත්. ඒක කෙනෙකුගේ සුබ සාධනයට ප්‍රති දෙනවා. ඉතින් ඔය විදිහට මේ අවුරුද්දේ තියෙන වටිනාකම දැන් නම් මම දන්නේ නැහැ නැතුව ඇති. නමුත් මේ එකතු වීම හරිම වැදගත් දෙයක්. හරිම වැදගත්. එක වෙලා ළමයි එකට වැඩ කරලා ඒ පුරුද්ද ඇති කරගන්නවා. වැඩි හිටියා වුණාට පස්සේ ඉතින් ඒගොල්ලෝ ඔක්කොම එකට වැඩ කරන කට්ටියක් පාටපත් වෙනවා. මම හිතන්නේ අපේ පුංචි කාලේ වගේ තිබුණ දැන් ඔය කබල්ලගොඩ කට්ටියයි අපි කට්ටියම හරි එකට මේ සම්බන්ධතාවය තියෙන තරුණ කාලේ අපි එක්කම එකට වැඩ කළා සම්බන්ධ වෙනවා. කවි මඩු තිබ්බා. ඉතින් ඔය දිනා ලස්සනයි. ඉතින් මේ කැමරා පිටුපසත් සෑහෙන රසබර තොරතුරු ටිකක් අපිට බෙදා හදා ගන්න පුළුවන් වුණා. ඒ වගේමයි මේ මෙතුමා සඳහන් කරපු ඒ හොරණ උඩුව ග්‍රාමයේ වගේම තවත් රසවත් සිදුවීම් රාශියක් අඩංගු මේ මෙතුමාගේ සත්‍ය සුන්දර කතන්දර කියන මේ පොත ඔබට මිලදී ගන්නත් පුළුවන් මේ ගොඩගේ සහ සහෝදරයෝ සමාගමේ මුද්‍රණාලයෙන්. ඒ වගේමයි මේ ඉතින් මේ වගේ ග්‍රන්ථ කියවලා මේ පැරණි කතා ඔබටත් දැනගන්න පුළුවන්. හොඳයි. ඉතින් දැන් අපි සූදානම් වෙන්නේ මෙතුමාත් විශේෂ වුණු මේ ජනශ්‍රුතිය. හෙළ ජනශ්‍රුතිය පැත්තට අවධානය යොමු කරන්න. ඔබතුමා ඒකේ මේ ජනශ්‍රුතිය මුලින්ම කොහෙන්ද පටන් ගන්න කැමති? සංගීතයෙන්ද, නර්තනයෙන්ද, නැත්නම් ලියකියවිලි සාහිත්‍ය පැත්තෙන්ද කොහොමද?
ඔව් සාහිත්‍ය පැත්තෙන් වුණත් ජනශ්‍රුතිය හරි වටිනවා දැන් ජනකතා එහෙම බිහිවුනේ ඒකෙන්. ජනකතාව ආශ්‍රය කරගෙන නාට්‍යයක් හදලා දැන් නරිබෑ නාට්‍ය හදලා තියෙන ජනකතාවලින්. ඒවා හරි වැදගත් මිනිස්සුන්ගේ අත්දැකීම් තමයි හැම එකේම තියෙන්නේ මිනිස්සුන්ගේ අත්දැකීම්. දැන් මා ගාව තියෙන පොතක් ජනකතාව මේ ඔයාලට ගහනවා යක්කු කියලා යක්කු කියන කතාව. ඒ වගේ එක එක මාතෘකා උඩ ජනකතා පොත් පළවෙච්ච තියෙනවා. මං ජනකතා පොත් වලින් අරගෙන සමහර ඒවා මගේ පොත්වල ඇස්වස් කළා මේ වෙන සංකීර්ණ චරිතය අඳුනගන්න දෙන්න. මම ලිව්වා ස්ත්‍රිය ගැහැණිය හා කාන්තාව කියලා පොතක්. ඒකදී තුන්දෙනා කොහොමද වෙන් කරලා දැනගන්නකට මම ජනකතා වලින් අරගත්තා සෑහෙන මේ කොටස. අපිට ජනකතා හැරවද ගත්තා මේ ජනශ්‍රුතියට අය තියෙන්නේ ඒවා තමයි. අනිත් එක ගීත තියෙනවා, ගායන තියෙනවා, වාදන තියෙනවා. ජනශ්‍රුතියට අයිති ඒ සේරම. ඉතින් ගායනත් අයිති, සින්දුත් අයිති, සාහිත්‍යත් අයිති. ඉතින් ජනශ්‍රුතියට අයිති වෙන දේ දැන් ඒවා ආශ්‍රයෙන් රචනා වෙච්ච පොත් හරි වටිනවා දැන්. මම කියන්නම් මේ සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හමුදුරන්ගේ. සද්ධර්ම රත්නාවලිය කියන සම්පූර්ණ ජනවහරෙන් වාගේ ජනශ්‍රුතියෙන් වාගේ ආපු ඒවා ටික. ඉතින් ඒක ලස්සන කතා පොතක් තියෙනවා. ඒ තියෙන උපමා හරියම ලස්සනයි. දැන් නුග ඇටේ නුග ඵලය මහත්වත් නුග ඇටේ පුංචි වෙනාගේ. ඒ වගේ තියෙන හරි ලස්සන උපමා තියෙනවා. මම එකක් තියෙනවා මේ පැන්වත් කරන්න මුන්ට වඩා පිපාසා ඇත්තමුට ඉක්මන්සේ. ඒ කියන්නේ වතුර බොන මිනිහට අර ඉක්මනට ඕනකම තියෙනවා. වක් කරන එක්කෙනාට හදිස්සිය නැහැ. එයා හිංසාරේ වක් කරනවා එමියට එතකන් ඉන්නත් බෑ බැලුවා. ඒ වගේ හරි වැදගත් හරිම ලස්සන උපමා තියෙනවා. ඒකට පය බරවායට පිටකර වෙහෙත් බඳිනාසේ. හොඳ ලස්සන උපමා තියෙන උපමාවලින් පිරිච්ච පොතක්. මම ඒක ලියන්න ගත්තා මේ රත්නාවලියේ උපමා කියලා. උපමා ටික පුටලා හරිම ලස්සනයි උපමා ටික. ඒ වගේ ඒ කතන්දර ජනශ්‍රුතියෙන් ආපු ඒවා. ඉතින් ඔවා හුඟක් වටිනවා. දැන් ඔය ඉංග්‍රීසියෙන් තියෙනවානේ සින්බෑඩ් තියෙනවා. එක එක කතන්දර තියෙනවානේ. මේ ඒ ජනකතා හරි වටිනවා. ඒවා ජනශ්‍රුතිය තමයි තියෙන්නේ. ජනශ්‍රුතියේ සංගීත පරණ සංගීතත් තියෙනවා. සංගීත පරණ යනවා. ඉතින් ඔය එක එක විස්තර කරපුවා කෝරම් මඩුව ගැන මේ දේවල් මඩුව ගැන විස්තර කරපුවා ඒවා කොහොම තියෙන ජනශ්‍රුතියට ඇති. ඉතින් වශයෙන්ම අධ්‍යයන කරන හුඟක් කාලයක් යන එහෙම බැලුවොත්. ඉතින් හරි වටිනවා ජනශ්‍රුතිය ආශ්‍රය කරන දැන් ඔයාගේ විශේෂම පැත්තට බැලුවොත් ජනශ්‍රුතිය හරි වැදගත් වෙනවා එන්නේ තරම වල එක. හරි වටිනවා. ඔව් ඉතින් මේ වීඩියෝ පටේ නරඹන නර්තන විෂය සංගීත විෂය ආධාරණ ඔබට විශේෂයෙන් වැදගත් තොරතුරු මෙතුමාගෙන් දැනගන්න පුළුවන්. ඉතින් ඔබතුමාගෙන් මේ අපි දන්නවා අපේ ලංකාවේ ප්‍රධාන වශයෙන් නාට්‍ය සම්ප්‍රදායන් තුනක් තියෙනවා. සබ්බරගමු, පහතරට සහ උඩරට ආදී වශයෙන්. ඉතින් මේවා පිළිබඳව සඳහන් කළොත් දැන් අපි දන්න උඩරට නැටුම් ගත්තොත් කුඹාගංකාරී, ඒවත් 65 මංගල්‍ය. ඒ වගේ එක එක විදිහට බෙදලා තියෙනවා. ඒවා පිළිබඳව සඳහන් කළොත්. ඔව් උඩරට පහතරට සබරගමු. සම්ප්‍රදායන් තුනක්. ওই තුන එකට එකක් වෙනස්. සමාන වෙන තැන තියෙනවා. පහතරට නැටුම් සම්ප්‍රදාය සම්පූර්ණයෙන් යක්බෙරයත් එක්ක යන්නේ. ඒක මේ මම හිතන්නේ ඒක යක්ෂ ගෝත්‍රිකයෙන් ආපු එකක් කියලා. ඒක යක්බෙරය කියලා බෙරේට කියන්නේ. ඒක හැඩරුවත් වෙනස්. නිකන් දේව භක්ති විදිහ එකක් නෑ ඒක. වැඩි දේවල්මරු විදිහට ඒක තියෙනවා. නමුත් මේ ඒක අර යක්ෂ ගෝත්‍රිකයෙන් ආපු එකක් හැටියට ගෝත්‍රිකයෙන් යක්ෂවෝ. ඒකෙන් ආපු එකක් හැටියට. බාතරට බෙරේ ආ සමාන බෙරයක් නෑ. ලෝකෙ කොහෙවත්. මම ගියා රටවල පහතරට බෙරේ වගේ බෙරයක් නෑ. හැබැයි කැට බෙරේ උඩරට එකක වගේ තියෙනවා. ඒක මැදල තියෙනවා මේ ඉන්දියාවේ. මම කියන්නේ ඒ කියන්නේ පස්සේ කියනම් පහතරට බෙරේ යන ඒකෙන් ගිගුම් දෙන හඬ බෙර තුන හතරක් ගැහුවම ඒක හරි විශාල යෝසිකා හඬක් වෙනවා. ඒ වගේම බෙරේ කතා කරන එකක් තියෙනවා. බෙරේ කතා කරනවා. බෙරේ කියනවා මේ බෙර පදෙන් කියනවා නටන එක්කෙනාට කතාවක් වගේ. නටන බෙරකාරය අතර සංවාදයක් යන්නේ. නටන විදිය අඩිය තියා බලාගෙන ගන්න පුළුවන්. දැන් මම කවදාවත් දැකපු නැති නටනකොට බෙරේ ගහනවා. ගහන්නේ කොහොමද? තජ්ජිත් තුන්න අඩිය තියෙන විදිය පේනවා. තියන් ලෑස්ති වෙනකොට දන්නවා ගහන්නේ තියන්න යන්න තද්ද ජිද්ද තොන්ද කියලා එයා ලෑස්ති වෙනකොට දන්නවා.
ඒක ගහනවා. එතකොට අන්න ඒ විදිහේ හරි පුළුල් දැනුමක් දෙනවා පහතරට. උඩරට නැටුම විතර වෙනස්. උඩරට නැටුම මම හිතන්නේ ඒක ඉන්දියානු ආభాසයේ තියෙනවා. උඩරට නැටුම. ඒ කියන්නේ මේ දැන් ඔය නලේන්ද්‍ර සිංහ රජුගේ රාජ සභාවේ තමයි දිනුම උනේ. ඉතින් දෙද්දී ඒ බටරබන් සෙල්ලම් උඩරට නැටුම වේරම ගෙනලා නගලා. උඩරට නැටුම ව්‍යාප්ත වෙන්න එක හේතුවක් නේ නිත්‍ය වල ගුණයක් කියන ගුණාංශේ මුලින්ම ගිහිල්ලා ලෝකෙට ඒක හඳුනා දෙන ලෝකෙට. ඒක තමයි පිළිගන්නේ කතා ලෝකේ ඊට පස්සේ පරම්පරාවල් තමයි කවුද මේ අපේ මේ පණිවාර්ත මහත්තයලා පරම්පරාව. ඕවාගේ ඊට පස්සේ ඒගොල්ලෝ තව දියුණු කළා. මේ පණිවාර්ත මහත්තයලා ඉන්දියාවට ගිහින් ඉන්දියානු නටුමත් ඉගෙන ගත්තා. උඩරට නටුමත් කළා. හරි පුළුල් කෙනෙක් පණිවාර්ත මහත්තයා. ඉතින් ඒ විදිහට මේ උඩරට නැටුම බෙරේ ගැට බෙරේ. ඒ ගැට බෙරේ චින් කාලගානේ ඒ ගැට බෙරේ ඒ දෙපැත්ත මාරුනොත් ගහන්න බෑ. දෙපැත්ත හරියට මේ පැත්ත දෝම් පැත්ත තියෙන. දෝම් ජීන් දෙක මාරු වෙලා ගහන්න බෑ. පාදකට බෙරේ නෙමෙයි කොපත් හැරවල ගත්තා ගහන්න පුළුවන්. ඒකයි ලස්සන වැඩේ. පැත්ත මාරු වුණාට කමන්නේ ගහන්න පුළුවන්. අරක බෑ පැත්ත මාරුනොත් ගහන්න බෑ. ඒ වගේ ඒක තියෙන ඉන්දියානු ආభాසයක් තියෙනවා. ඉන්දියානු ආభాසයක් කියලා තියෙනවා. ඉන්දියානු කර්ණාටක දේශයෙන් ආපු එකක් තියෙන අය. දැන් ප්‍රශස්ති ගායනායම කර්ණාටික් ස්ටයිල් එකේ ඉතින් ඒ වගේ උඩරට ඒකට සබරගමු ඊට වඩා වෙනස්. සබර කියන වැද්දා ඒ වැදිරටින් ආපු පරම්පරාවක්. ඒක මේ ඒ දෙකටම වඩා වෙනස්. ඒකේ අත් ගන්න හැටි වෙනස්, කවය තියෙන හැටි වෙනස්, කරගෙන හැටි වෙනස්. දැන් පහතරට අත් ගන්න මෙහෙම. ඔහොම කළා. පහතරට නැටුවේ අත් ගන්නකොට මෙහෙම ගන්න. උඩරට නටන ගන්න මෙහෙම. සබරගමු නැටුවේ දෙකටම නැතුව මෙහෙම. ඒකම යන්නේ ඔය විදිහටම යන්නේ. පා තියෙන කොටත් ඒ වෙනස තියෙනවා. පාද වලත් වෙනස තියෙනවා. ඉතින් තජ්ජෙත් තොරනම් තමයි පයින් පාගන්නේ. ඉතින් ඕක සමහර මේ ආචාර්යවරු එහෙම මේ විශ්වවිද්‍යාලේ ඇවිල්ලා මගෙන් ආගෙන තියෙනවා කොහොමද මේ පාදලට මම කියන්නේ කලින්ම පෙන්නනවා ඒගොල්ලන්ට තත් මෙහෙම ජෙත් මෙහෙම තොම් මෙහෙම කියලා මම පෙන්නුවාම ඒගොල්ලෝ කියන එදා තමයි දැනගත්තේ. ඒ වගේ ඒකට ඒ රටුවට අවශ්‍ය දේවල් තියෙනවා. අදිය තියෙන. ඉතින් මේ මම දැන් ඔය මේ විශ්වවිද්‍යාලේ අවුරුදු 16ක් ඉගෙනුවානේ. අවුරුදු 16ක් විශ්වවිද්‍යාලේ අධිකාචාර්යවරු කෙරුවා. ඉතින් ඒ කාලය තුල මම හැම පැත්තක්ම කළා. නැත්නම් බෙර සංගීත ජනකී ඉගෙන ගන්න එක්කනට මම බෙරේ ගහලා කියන්නේ. ගජකාවන්නම එන්නේ ළමයින්ට නටලා හිටන් බෙරේ ගහලා නටලා ඉවරලා එකට ආයෙත් කෑල්ල බෙරේ ගහනවා ඊගාවට කවිය කියනවා. දැන් සාමාන්‍ය විදිහට මං යන්න කලින් ගජකාවන්න ඉගෙන ගත්ත අය වැදුරින්දගෙන ඒගොල්ලන්ට උගන්වනවා මේ කියලා දෙනවා ගුරුවරයා. ඒ අනුව කියනවා ඒගොල්ලෝ. මම එහෙම නෙමෙයි නටලා එනවා. නටන්න ඕනේ මේක. නටලා පෙන්නවා. ඒකෙදි වෙනසක් වුණා. ඒකේ වෙනසක් කියන්නේ මම දැන් මේක මේ සමහර වෙලාවදී බෙර ගහනකොට බෙරේ පාතරට බෙරේ ගහනකොට එහෙම හැරිලා ඇවිල්ලා බලනවා සමහරව කවුද කියලා. ඒ විදිහට ඉතින් විශ්වවිද්‍යාලේ වෙනසක් කළා මම. ඒකේ ලොකු වෙනසක් කළා. දැන් ඒ වෙනසට අහුවෙච්ච අය තමයි සමන්පනා පිටි මහත්තයලාම ඒගොල්ලෝ ඒ වෙනස තුලින් අදිත්‍යයි. මගෙන් අර කී වෙනස තියෙනවා. ඒ වගේ හතරට උඩරට සවලගම කියන සම්ප්‍රදායන් තුනේ එකකට වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් දැනගෙන ඉවලා ප්‍රායෝගිකව කරොත් තමයි ඒක හරියට තේරෙන්නේ. ප්‍රායෝගිකව කරන්න ඕනේ. ඒක ප්‍රාදේශ නැතුව එන්නකොටයි තේරෙන්නේ. ඒක නිසා හැබැයි මේ තුන එකක්වත් අඩුයි කියලා කියන්නේ මම පොතේම හොඳ සම්ප්‍රදායන් තුනක්. ඉතින් උඩරට නැටුම් පිළිබඳව සඳහන් කරද්දී මේ නිත්‍යවල ගුණයා ගුරුන්වහන්සේ පිළිබඳවත් සඳහන් කළා. ඒ වගේමයි තව මතක් කරන්න ඕනේ තිත්තපජ්ජල සුරඹා ගුරුන්වහන්සේ පණිභාරත මහත්මයා ඔබතුමා සඳහන් කළා. මේ කොහොඹා කංකාරී පිළිබඳව හදාරනවා නම් චාල්ස් ගොඩකුඹුර මහතාගේ පොතකුත් තියෙනවා. ඒකෙන් ඔබට හදාරන්න පුළුවන් මේ පඬුවස්දේව රජුරවන්ට හැදුණු දිවිදොස නසන්න මලය රජතුන් කට්ටුව ලංකාවට ඇවිල්ලා ඒ සම්පූර්ණ කතාව ඔබට හදාරන්න පුළුවන්. ඉතින් ඔබට මේ මෙතුමාගේ කතාවෙනුත් යම් අදහසක් ගන්න පුළුවන් වෙයි මේ එක එක නැටුම් සම්ප්‍රදායන් වල වෙනස්කම් පිළිබඳව. දැන් අපි දන්නවනේ අපි කියමු කෝලම්බඩු කරන ගායනා වෙනස්.
ආශිර්වාද කවියත් වෙනස්. තව එකට කියපුවාම එතන කරන එකත් වෙනස්. දේව මොළයේදී වෙනස්. පරිශාන්තියේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් අහලා තියෙනවානේ උතුම් බුදු රුවනේ ලබුතුරු දහම් සරණේ දෙවන සංඝ සරණේ අදා වදනෙන් මෙතුන් සරණේ කියන එක. දැන් උතුම් බුදු රුවනේ ලබුතුරු දහම් සරණේ සමග සංඝ සරණේ සදා වදිනෙන් මෙතුන් සරණේ ඔබ ඕනම දෙයක් උතුම් බුදු රුවනේ ලෞතුරු දහම් සරණේ සමග සංඝ සරණේ සදා නමදින් මෙතුන් සරණේ ආයුබෝ වේවා කලසෙත් උතුම් වේවා කියලා තියෙනවා. ඉතින් මෙතුමාගේ හඬින්ම ඒ කවිය අහන්න ලැබීමත් අපි වාග්යක් ලෙස සැලකනවා. අද දින ඔබතුමා මේ සම්බන්ධ වුණු වැඩසටහන සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් දැනගන්න අපි කැමතියි. ඔව් මේක ඇත්තට සමස්තයක් වශයෙන් ගත්තොත් තාම හොඳ කාර්යයක්. මට කියන්න තියෙන විශේෂය මේ ඔබ දරුවා හරි වාසනාවන්තයි. ඔබ හුඟක් මේ පරිශන කරගෙන යන එක අතාරින්න නැතුව දිගටම කරන්න. ඔබට හොඳ සාරවත් කෙනෙක් වෙනවා. මේ පැත්තෙන්ම හොඳ තැනකට එන්න පුළුවන්. ඒක බොහොම මට වෙනවා. මම ඒක අගය කරනවා. මම ආශිර්වාද කරනවා. ඒ කාර්යය ඔබට හොඳ සාර්ථක දියුණුවක් ලබන්න පුළුවන් වේවා කියලා. අද වැඩසටහන ඉතින් සම්පූර්ණයෙන් ඇත්තම හොඳයි. ඔබ සාකච්ඡා මාර්ගයෙන් ගියේ මගෙන් ආපු විස්තරය ඉතින් මම දන්න තරමින් කිව්වා. ඉතින් මේ සෑහෙන මම හිතන්නේ මේ ප්‍රයෝජනක් වෙන්න පුළුවන් මේක දකින අයට. මේක දැකලා මේ මෙතනින් නවතින්න නැතුව තවත් මේ ඔස්සේ ගවේෂණය කරන්න හිතන්න පුළුවන් තරම මම හිතන්නේ කිව්වා අපි. ඒක නිසා මම හුඟක් සතුටු වෙනවා. ඔබත් එක්ක මේ වැඩසටහන කිරීම ගැන මම හුඟක් සතුටු වෙනවා. ඔබට ආශිර්වාද කරනවා. ජය වේවා කියලා. බොහොම සුවයි සර්. මේ සර් වගේ ජ්‍යෙෂ්ඨෙක්ව සම්මුඛ සාකච්ඡාවක් ලක් කිරීමට ලැබීම සම්බන්ධයෙන් මමත් ඒක වාග්යක් විදිහට සලකනවා. ඒ වගේම ඔබතුමාට මේ අපේ වැඩසටහන් නරඹන අයට මොකක් හරි යම් සඳහන් කිරීමක් කරනවා නම් පණිවිඩයක් දෙන්න. ඔව්. එදී අපි පණිවිඩ නම් හරියට කියනවා. මම කියන්නේ හැම චරිතයක්ම සකස් වෙන්න ඕනේ හැම එක දේවල් එකන දැන් මේක අවිධිමත් අධ්‍යාපනයෙන් ලබන දෙයක්. විධිමත් කරනවා අපට විශේෂ ශාස්ත්‍රයේ දැන් කතා බහ කරනකොට අතන මෙතන සීමා කිරීමක් නැහැ ඕන හැටි කතා කරනවා. ඉතින් ඒක ක්‍රමයක්. ওই විදිහට ඉගෙන ගත්තාම මේක හරි වටිනවා මේ දේ බලන එක. ඉතින් ඒකෙන් හැදෙන පෞරුෂයක් හැම මිනිස්සුන්ගේ අපි බලන හැමෝම පුතා පෞරුෂයක් හදා ගන්නවා. ඒ වගේ බලන අයත් මේක තේරුම් ගන්න පෞරුෂයක් කරනවා. ඒ පෞරුෂය හැබැයි ඉතාම වටින එකක් වෙන්න ඕනේ. මම කියන්නේ මේ රටේ හැම පුද්ගලයෙක්ම ඉහළ ඉඳලා පහළ දක්වා ආදර්ශමත් චරිත විය යුතුයි. දරුවන්ට ආදර්ශමත් චරිතයක් විය යුතුයි. ඒක හරි වටින දෙයක්. පළවෙනි එක තමයි අපි පුළුවන් තරම් නිරෝගී වීම අවශ්‍යයි. දෙවෙනි එක ආචාර ධර්ම ගෞරව කිරීම, ආචාරශීලී වීම. තුන්වෙනි එක වැඩිහිටියන්ගෙන් අවවාද අනුශාසන ලැබීම. හතරවෙනි එක අධ්‍යාපනයේ හොඳ අධ්‍යාපනයක් ලබන්න ඕනේ. පස්වෙනි එක හොඳ චරිතවත් කෙනෙක් වෙන්න ඕනේ. වැරදිනකොට මිනිහෙක් වෙන්න. හයවෙනි එක නොපසුබට කෙනෙක් වෙන්න වෙලාවට අඩගොඩ කෙනෙක් වෙන්න ඕනේ. ඒ සඳහන් කිරීමත් අපිට හැමදාටම වළංගු පණිවිඩයක්. ඉතින් ඒත් සමගින් ඔබතුමාටත් අපි මේ අපේ වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව අපේ ගෞරවපූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම ඔබතුමාට මේ চিරාත් කාලයක් මේ වගේ අපිට මේ වගේ දේවල් දායාද කරන්න තවදුරටත් දීර්ඝායු සම්පන්නියත් ප්‍රාර්ථනා කරමින් අපි මේ වැඩසටහනින් සමුගන්නවා. ආයුබෝවන්.